සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ස්ක්‍රීන්ෂොට් ඇප්ලිකේෂන් එකට අදාළව shopping cart එකෙන් කොහොමද product එකක් remove කරන්න කියන process එක ගැන. මම දැන් මේ වෙනකොට ඉන්නේ ස්ක්‍රීන්ෂොට් ඇප්ලිකේෂන් එකට අදාළ shopping cart එකේ. මම මෙතන එනකොට තුනක් මේ විදිහට කාර්ට් එකට ඇඩ් කරගෙන තියෙනවා. මේ තියෙන ප්‍රොඩක්ට් එක රිමූව් කරන්න තියෙන අයිකන් එක මම දැන් මෙතන ගිහිල්ලා මේ විදිහට කර්සර් එක පොයින්ට් කරාම මේ විදිහට රිමූව් කියලා බටන් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම දැන් මේකේ ප්‍රොඩක්ට් එක රිමූව් කරන්න process එක ගැන කතා කරොත් ප්‍රොඩක්ට් එකේ මේ රිමූව් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට remove this item from your cart කියලා මේ විදිහට alert එක එනවා බලා ගන්න පුළුවන්. මට මේක cancel කරොත් මේ විදිහට product එක remove කරන්න නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ product එක මේ විදිහට okay කරොත් එහෙම මේ විදිහට product එක remove වෙලා item remove successfully කියලා මේ විදිහට message එකක් පොඩි alert එකක් විදිහට එන විදිහ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට order summary එකේ තිබිච්ච subtotal එක අඩු වෙනවා. ඒ වගේම තමයි document fee එක මේ විදිහට total price එක මේ විදිහට අඩු වෙනවා බලා ගන්න පුළුවන්. දැන් තව product එකක් remove කරලා පෙන්නන්න මේ විදිහට දැනට තිබුණේ මේ විදිහට 1,50,500ක් විදිහට තමයි total එක තිබුණේ. මම දැන් මේකෙන් මේ product එක remove කරන්න. මේ විදිහට product එක remove වුණාට පස්සේ මේ විදිහට total එක 1,50,500 තිබිච්ච එක මේ විදිහට 1,500ක් විදිහට මේ විදිහට total එක වෙනස් වුණා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන cart icon එක මේ විදිහට තිබිච්ච ගාන එක විදිහට මේ විදිහට අඩු වුණත් බලා ගන්න පුළුවන්. ওই විදිහට තමයි මම product එකක් remove කරන process එක හදාගත්තේ. අපි දැන් ඒක කොහොමද back end එකෙන් හදාගත්තේ කියලා පෙන්නන්න. මේ තියෙන්නේ බයගේ dashboard එකට අදාළ. ඒ කියන්නේ කාර්ට් එකට අදාළ මම කොටස හදාගත්තේ මේකේ. product removing කියන බටන් එක ගත්තොත් මම මෙතන මේ තියෙන product remove කරන බටන් එක මේ බටන් එකට on click එකක් දාලා තියෙන remove item කියලා ඒක දාගෙන ඒක ඇතුලේ මේ විදියට PHP tag එකක් open කරලා ඒක ඇතුලේ cart item ID කියලා event එකක් දාගෙන තියෙනවා මේ විදියට. ඊට පස්සේ මෙතන title එක remove කියලා දාගෙන තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ icon එක දාගෙන තියෙනවා. remove කරන ඊට පස්සේ JavaScript කොටස ගත්තොත් product එක remove කරන කොටසට අදාළව මේ තියෙන්නේ JavaScript කොටස. මේ තියෙන මෙතන ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා. අතනින්ම මම on click එකක් දාලා හදාගත්ත remove item card item ID කියලා මේ විදිහට කියලා දාගෙන හදාගෙන ඊට පස්සේ මෙතන prevent default එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මෙතන stop propagation කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන remove item this item from your cart කියලා ඒක confirm කරේ නැත්නම් නිකන් return වෙන්නේ. ඒ කියන්නේ ඒක එතනින් නවතින්න කියලා තමයි කියලා මේ එතනින් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ විදියට item එකේ style එක opacity එක ඔය විදිහට හදාගෙන තියෙනවා. පස්සේ මම මෙතන data form එකක් හදාගෙන ඒකේ මේ විදිහට cart item ID කියන එක form data එකට append කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන try එක ඇතුලේ මේ විදිහට fetch එකක් දාලා process folder එකේ remove from cart කියන PHP file එකට post method එකෙන් මේ data form එකේ තියෙන body එකේ තියෙන data ටික යවන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. remove from cart.php කියන file එක ගත්තොත් ඒක මේ විදිහට හදාගෙන තියෙන database connection එක එතකොට session එක හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මෙතන unauthorized කෙනෙක්ද කියලා බලාගෙන තියෙන විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි add කරන data ඒවා validද ඒ විදිහට බලාගෙන තියෙනවා. ඒ වගේම තමයි මෙතන delete result කියලා variable එකක් හදාගෙන ඒකට database එකෙන් අපි select කරන product එකේ data ටික database එකෙන් delete වෙන විදිහට මේ විදිහට query එක හදාගෙන තියෙනවා.
ඊට පස්සේ මේ වේරියබල් එක මේ විදිහට if එක ඇතුළට දාගෙන ඒකේ බලලා තියෙනවා මේ විදිහට delivery fee එක calculate කරගෙන තියෙනවා. අපි product එකක් cart එකෙන් remove කරාට පස්සේ මේ විදිහට ඒ product එකට අදාළ price එක automatically අඩු වෙන විදිහට ඊට පස්සේ මේ විදිහට sub total ඊට පස්සේ total delivery fee ඊට පස්සේ seller ගේ in cart ඔය විදිහට මේ variables හදලා ඒවට බිංදුව sign කරගෙන තියෙනවා. ඒ වගේම තමයි seller in cart කියන array එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට while එකක් ඇතුලේ cart item dollar cart item Q කියන එකට fetch assoc එකක් දාගෙන මේ විදිහට count එක plus විදිහට හදාගෙන තියෙනවා. ඔය විදිහට price එක calculate කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන JSON encode එක echo කරගෙන ඒකේ success නම් කියන්නේ true නම් subtotal එකට subtotal කියන එක sign එකතු කර හදාගෙන තියෙනවා. විදියට හදාගෙන තියෙන යෝගන් තමයි delivery fee එකට total delivery fee එකේ තියෙන rate එක අරගෙන තියෙන යෝගන් තමයි total එකට subtotal එකේ delivery fee එකේ තියෙන දෙකම එකතු කරලා අරගෙන තියෙන. ඒක තමයි item count එකට මෙතන item count කියන එක හදාගෙන තියෙනවා. එහෙම නැත්නම් මෙතන else එක දාලා තියෙන මේ විදියට successfully මේ විදියට product එකේ product එක remove කරන එකට කරාට පස්සේ ඒක හරියට remove වෙලා නැත්නම් ඊට පස්සේ delivery free ඒවා හරියට calculate වෙලා නැත්නම් මේ විදියට JSON encode එකක් දාලා තියෙනවා. ඒක false නම් fail to remove item කියලා message එක එන විදියට. ඊට පස්සේ ආයෙමත් ගියොත් බයගේ dashboard එකේ JavaScript කොටසට මේක data එක successful වෙලා නම් remove from cart එකේ මේ process එක හරියට success විදියට වෙලා නම් මෙතන success විදියට වෙලා නම් if එක ඇතුලේ මේ විදියට item remove කියලා දාලා මේ විදියට subtotal එක ඊට පස්සේ delivery fee එක total එක මේ වෙන විදියට තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ cart එකේ තියෙන count එක වෙනස් විදියට මෙතන හදාගෙන තියෙනවා. ඊපස්සේ මෙතන show toast ඒ කියන්නේ හරියට මෙතන toast කියන එකක් හදාගත්තා. මේ product එක හරියට cart එකෙන් remove වෙලා නම් toast එක show වෙන විදියට, පේන විදියට තමයි මෙතන හදාගෙන තියෙන්නේ. මේ විදියට ඊට පස්සේ page එක reload වෙන විදියට හදාගෙන තියෙනවා. ඒක success උන් නැත්තම් මේ data එක හරියට ඒකේ remove from cart කියන එකේ process එක හරියට success උන් නැත්තම් මේ විදියට error removal please try again විදියට alert එන විදියට something went wrong please try again කියලා alert එක එන විදියට මේ දෙකේ හදාගෙන තියෙනවා. ඉතින් ওই විදියට තමයි මම මගේ cart එකට අදාළ product removing process එක හදාගෙන තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.